මගේ අද අලුත් වීඩියෝ එකෙන් මම ඔයගොල්ලන්ට මේ කෝපියකුත් හදාගෙන පුන ගමන් පෙන්වන්න යන්නේ World Women's Day එකට මට හම්බෙච්ච චොක්ලට් මල් ඔක්කොම. මේ තමයි ඉස්සල්ලාම මට හම්බෙච්ච මල් ටික. එතකොට මම එකින් එක ඔයගොල්ලන්ට පෙන්නනම් කවුද දුන්නේ කියලාත් එක්ක. මේ මල මට දුන්නේ අපේ හවුස් කීපින් එකේ ලේඩි කෙනෙක්. මේ මල තමයි ඉස්සල්ලාම මට දුන්නේ සුවඳයි. එතකොට ඊට පස්සේ මේ රෝස මල මට දුන්නේ මාත් එක්ක වැඩ කරන නේපාල් බෝයි කෙනෙක්. එයා තමයි රෝස මල දුන්නේ. එතකොට මේක දුන්නේ මම ඕසම කෙනෙක්. මම වැඩ කරන ඕසම පිරිමි ළමෙක් ඇලෙක්ස් කියලා මෙහි පිරිමි ළමෙක්. එතකොට මේක දුන්නේ කිචන් එකේ වැඩ කරන ෂෙෆ් කෙනෙක්. සුවඳ නැහැ එච්චර. එතකොට මේක දුන්නේ මාත් එක්ක වැඩ කරන තව වේට කෙනෙක්. මේ පිරිමි කෙනෙක්. ඊට පස්සේ මේ බෑග් එකේ එකක් තියෙනවා මට චොක්ලට් හම්බ වෙච්ච ඒවා. එකින් එක මම පෙන්නන්නම් කවුද දුන්නේ කියලා. මේක දුන්නේ අපේ ඔෆිස් එකේ වැඩ කරන එක්කෙනෙක්. එතකොට මේක දුන්නේ මාත් එක්ක අර රෝස මල දුන්න පිරිමි ළමයාම තමයි මේක දුන්නේ. එයා මගෙන් අහලා දුන්නේ කෝකටද කැමති කියලා. එතකොට මේක දුන්නේ අර ඉස්සෙල්ලාම මම පෙන්නපු මල දුන්න ලේඩි හවුස් කීපින් එකේ. එතකොට මේක මට දුන්නේ අපේ බාර් එකේ වැඩ කරන පිරිමි ළමයා නේපාලයක්. ඊළඟ එක මේක දුන්නේ බාර් එකේ වැඩ කරන මෙහි රුමේනියන් පිරිමි ළමයෙක් වැලන්ටීන් කියලා. එයා තමයි ඒක දුන්නේ. ඔය ඒකේ සෙට් එක පොඩි එකේ. එතකොට ඊළඟට අපි බලමු මොනවද තියෙන්නේ කියලා. මේක දුන්නේ මාත් එක්ක වැඩ කරන ලංකාවේ අපේ ෂෙෆ් කෙනෙක්. ලංකාවෙන් ආපු එක්කෙනෙක්. සෑම් කියලා තමයි කියන්නේ. එයා තමයි දුන්නේ. ඊළඟට මේ චොකලට් එක දුන්නේ අපේ බියර් හදන එකනා. අපේ හවුස් බියර් හදන එකනා තමයි ඒක දුන්නේ. ළමයි මේ ඔක්කොම අපිට දෙන්නේ අපි අර බියර් දුන්නේ පළවෙනිදාට. ඒක නිසා මේක දුන්නේ අපේ කුස්සිය වැඩ කරන එක්කෙනෙක් නේපාල්. එතකොට ඊළඟ එක මේක මට දුන්නේ ඒත් නේපාල් කොල්ලෙක් කුස්සිය වැඩ කරන්නේ. මේ එයා දුන්නේ ඒක. ඊළඟට මේක දුන්නේත් කුස්සිය වැඩ කරන නේපාල් එක්කෙනෙක්. නේපාල් පිරිමි ළමෙක්. ඊළඟට මේකත් එයාම තමයි දුන්නේ. ඩබල් බෝනස් එකක් හම්බුණා. ඊළඟට මේක දුන්නේ බාර් එකේ වැඩ කරන රුමේනියන් පොඩි ළමෙක් ඉන්නවා පාර්ට් ටයිම් වැඩ කරන ඉස්කෝලේ යන ගමන්. එයා මේක දුන්නේ අපේ ලොකු ෂෙෆ් කිචන් එකේ තෝමස්. එයා තමයි බිග් ෂෙෆ්. ඊට පස්සේ එච්චරයි. නෑ මේක අපේ අයිතිකාරයා දුන්නේ. අයිතිකාරයා කියන්නේ අපේ කම්පැනි අයිතිකාරයා. මේකේ තියෙන්නේ ස්කින් කෙයාර් ප්‍රොඩක්ට්ස්. මේක ෂවර් ජෙල් එකක් මං හිතන්නේ. ඊට පස්සේ මේක බොඩි ස්ක්‍රබ් එකක්. ඊට පස්සේ හෑන්ඩ් ක්‍රීම් එකක් මේක. ඉතින් ළමයි මගේ YouTube එක subscribe කරන්න අමතක කරන්න එපා. මේ ගොඩක්ම මට චොකලට් මේ පාර ගොඩාක් හම්බුනේ. ගිය පාර මේ නේපාල් කට්ටියම දැනගෙන හිටියේ නෑ මෙහෙම දෙයක් කරන්න ඕනේ කියලා Women's Day එකට. ගිය අවුරුද්දේ. එතකොට මේ අවුරුද්ද තමයි ඒගොල්ලෝ මේක සුවඳයි. මේ හෑන්ඩ් ක්‍රීම් එක. මේ අවුරුද්ද තමයි ඒගොල්ලෝ දැනගත්තේ මෙහෙම Women's Day එකට ඒගොල්ලෝනේ චොකලට් හරි මොනවා හරි දෙන්න ඕනේ කියලා. ඒක තමයි ගොඩාක්ම චොකලට් හම්බුනේ. එහෙනම් ඉතින් ආයෙත් මේ වගේ වීඩියෝ එකකින් හම්බෙමු. Bye bye Sotro.